එල කොහොමද ඔයාලට මේ තමයි මගේ YouTube channel එකේ පළවෙනි ටියුටෝරියල් වීඩියෝ එක. මම මේකෙදි බලාපොරොත්තු වෙන්නේ මගේ channel එකේ viral වුණු මෙන්න මේ ලස්සන bracelet එකට ගැලපෙන ලස්සන earrings pair එකක් හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අද මම. අපිට ඒකට ඕන වෙනවා පුංචි diamond beads light blue colour එක crystal bead එකක් මේක ඊළඟට මේ 10mm pearl එක hook earring hook gold colour bead එකක් අරගෙන pearl එකක් අරගෙන තියෙනවා මම මේක 3mm මම මේක හදන්න පාවිච්චි කරන්නේ 0.4mm nylon thread එක fishing line කියලාත් කියනවා. අපි මුලින්ම light blue color crystal bead එක අපි දාගන්නවා මේ විදිහට. මේක 3mm size එක. ඊට පස්සේ ගොඩක් අය දන්නවා මේ ෆ්ලවර් එක හදන්නේ කොහොමද කියලා. ඒත් මම කියලා දෙන්නම් පැහැදිලිව. මේ බීඩ් එක මේ විදිහට දාලා ආපස්සට මෙහෙම ගන්නවා දෙකක්. බීඩ්ස් දෙකක් මේ බීඩ්ස් දෙක හරහා යන විදිහට ආපස්සට ගන්නවා. අනිත් පැත්තෙනුත් බීඩ්ස් දෙකක් හරහා යන විදිහට ආපස්සට ගන්නවා. පස්සේ හොඳට තද කරගන්න තියෙන්නේ. එහෙම ඊළඟට අවසාන මේ බීඩ් එක අරගෙන මේ එක පැත්තකින් දාගන්නවා. ඊට පස්සේ අනිත් නයිලොන් පැටත් අරගෙන අනිත් අතට එන විදිහට මෙහෙම දාගන්නවා. හරහා යන්න. එතකොට දැන් අපේ ෆ්ලවර් එක හදලා ඉවරයි. එහෙම තමයි ෆ්ලවර් එක එන්නේ. අපිට මේකට ගැටයක් දාගන්න පුළුවන්. මේ විදිහට මුලින්ම වටෙන් අරගන්න ළඟ තියෙන බීඩ්ස් වල වටෙන් අරගෙන වටේටම ගන්න ඕන. විදිහට ගැටයක් දාගන්න. ගැටයක් දාගෙන අපි ඒ ගැටේ ළඟ තියෙන බබලුවක් ඇතුලෙන් හිර කරන්න ඕන. හොඳට ඇදලා ඇතුලට හිර කරගන්න. මේ විදිහට හොඳින් හිර කරගන්න. තද කරලා ඊට පස්සේ අපිට මේක කපලා අයින් කරගන්න පුළුවන්. නයිලොන් thread කොටස් දෙක ඉතුරු වෙන කොටස් දෙක කපලා ඉවත් කරගන්න පුළුවන්. මේක හරිම ලේසි. ගොඩක් බීඩ් ක්‍රියේෂන් කරන අය දන්නවා මේ ෆ්ලවර් එක හදන්නේ කොහොමද කියලා. මේ විදිහට අපි වටේම තවක් මේ thread එක යන විදිහට ගන්න ඕනේ. එතකොට ඉයරින් එකේ ශක්තිමත් බව වැඩි වෙනවා.
මේකේ ටස කොටස හදාගන්නේ කොහොමද කියලා අපිට ඒ වගේ කොටස් දෙකක් ඕන ඉයරින්ග්ස් දෙකටම. දැන් අපි බලමු මේ හුක් එකට කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා ඉයරින් එක. දැන් අපිට තියෙන්නේ මේ ජම්ප් රින් එකට මෙන්න මේ ටස කොටස සම්බන්ධ කරලා ඉයරින් එකට සම්බන්ධ කරන්න. හරි. මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක තියෙන්නේ. කැමති නම් සිම්පල් විදිහට වුණා මේ චූඩි ෆ්ලවර් එක විතරක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක තියෙන්නේ.